vehicle එකක් විකුණුනට පස්සේ ඔයගොල්ලන්ට තියෙනවා documentation part එක. ඒ කියන්නේ ඔයගොල්ලන්ට documentation ටික ඒ කියන්නේ transfer papers sign කරන්න, ඒව edit කරන්න, ඒ වගේ දේවල් මේකෙන් කරගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ එන්න ඕනේ document management page එකට ඇවිල්ලා මෙතන create document යන්න. ඊට පස්සේ මෙතන solve vehicle එක select කරන්න පුළුවන්. අපි දැන් solve කරේ Kia Sonet එක. ඒක select කරලා document title එක ඕන එකක් දෙන්න. අපි තුමු transfer paper කියලා. transfer paper එක නම් by default අපි unregistered vehicle වලටයි registered vehicle වලටයි template දෙකක් දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඕන නම් ඒවා check කරගන්න පුළුවන්. මේ තියන්නේ unregistered ඒවට දාලා තියෙන document එක registered වලට දාලා තියෙනවා. ඊට අමතරව ඔයගොල්ලෝගේ document එකක් තියෙනවා නම් මෙතනින් upload කරලා ඒක edit කරගන්නත් පුළුවන්. හරි මම දැන් by default තියෙන එක edit කරගන්න යන්න. create document දෙන්න. document දුන්නම අපිට document editor එක මෙහෙම open වෙනවා. මේක අපිට full screen දාගන්නත් පුළුවන්. full screen දාගත්තම මෙතන text editing තියෙනවා, signatures තියෙනවා. text editing එකෙන් අපිට අවශ්‍ය තැනට ගිහලා click කරාට පස්සේ text editor එක එනවා. ඒක type කරන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට. ඒක උඩ click කරලා type කරන්න පුළුවන්. ඕක adjust කරන්න තැනට අරන් යන්න ඕන දෙයක් අපිට කරන්න පුළුවන්. size එක උනත් adjust කරන්න පුළුවන්. හරි ලේසියෙන් edit කරගන්න පුළුවන් PDF file එක. document නම් කොහොමද ලේසියිනේ. PDF file එකක් edit කරගන්නත් මේකෙන් ලේසියෙන්ම කරන්න පුළුවන්. හරි edit කරලා ඉවරලා අන්තිමට sign එකක් දාන්න ඕන නම් මෙතන signatures වලට ආවා. මෙතන draw කරලා දාන්නත් පුළුවන්. එහෙම නැතුව ඔයගොල්ලන්ට clear එකක් දාන්න ඕන නම් මෙතන PNG එක sign එක upload කරලා දාන්නත් පුළුවන්. හරි දැන් මම මෙතන මේ කරලා මෙතන click කරගම sign එක එතනින් වැටෙනවා. හරි තමට අවශ්‍ය තැනින් click කරගම ඒක sign එක වැටෙනවා. මෙතන upload කරත් ඒක ලේසියෙන්ම අපිට දාගන්න පුළුවන්. upload කරා click කරගම sign එක එතනට වැටෙනවා. අපි document එකේ වැටි ඉවර කරාට පස්සේ අපිට දෙන්න තියෙන්නේ finalize කියන එක විතරයි. හරි finalize එක දුන්නාට පස්සේ අපිට අපේ transfer paper එක හරි මොකක් හරි document එක sign වෙලා මෙතන තියෙනවා. customer පෙන්නනවා vehicle එක මොකද්ද? ඒ හැමදේම පෙන්නනවා අපිට මෙතනින් download කරගන්න පුළුවන්. හරි මෙතන PDF එක open උනේ. මේක ඔබම ඔක අපිට download වෙනවා. හරි customer අපිට ඊට පස්සේ යවන්නත් පුළුවන්. හරි මේක open එක තියෙනවා. ඕන අපිට delete කරන්නත් පුළුවන්. මේ sign කරපු document එක අපිට ආයි edit කරගන්නත් පුළුවන්. edit again ගිහිල්ලා edit කරගන්න පුළුවන්.